ආයුබෝවන් දෙවියන්ට මම අරන් ඇවිල්ලා තියෙන්නේ 8 ශ්‍රේණිය නාලන්ද විද්‍යාලයේ 8 ශ්‍රේණියේ එක පරීක්ෂණය. ඒකට මේට දාලව ත්‍රිකෝණ හා චතුරස්‍ර පාඩමට දාලා ඒක පරීක්ෂණය තමයි මේ තියෙන්නේ. හරි. අපි බලමු මේකේ පළවෙනියෙන් තියෙන්නේ පහත් දක්වන ත්‍රිකෝණයේ රූප සටහන ඇසුරෙන් වගුව පුරවන්න කියලා කියන්නේ. ඒකට මේ වගුව සාදාලව තියෙන්නේ මෙයා සම්පාද ත්‍රිකෝණයක්ද සමද්වීපාද ත්‍රිකෝණයක්ද සවිසම්පාද ත්‍රිකෝණයක්ද කියලා ලියන්න. ඒ වගේම කෝණ අනුව ගත්තොත් සුළු කෝණීයද මහා කෝණීයද ඍජු කෝණීයද කියලා ලියන්නයි තියෙන්නේ. හරි. මම එතකොට මෙතනම කියන්නම් මේවා. එතකොට පළවෙනි ABC කියන ත්‍රිකෝණය ගත්තොත් ABC ත්‍රිකෝණය කෝණික අනුව ගත්තොත් සුළු කෝණී වෙනවා. මෙයා සුළු කෝණී. ඒකට පාද අනුව ගත්තොත් සමපාද ත්‍රිකෝණයක් බවට පත් වෙනවා. ඊට පස්සේ දෙවෙනි ගානට දෙවෙනි එකේ DEF ගත්තොත් DEF කෝණ අනුව ගත්තොත් එයා සුළු කෝණී. පාද අනුව ගත්තොත් පාද දෙකක් සමානින්ද එයා සමපාද ත්‍රිකෝණයක් වෙනවා. ඊට පස්සේ අපේ තුන්වෙනි කෙනා ගත්තොත් කෝණ අනුව ගත්තොත් එයා සුළු කෝණී. සුළු කෝණීද කියලා හොයාගන්න දුවේ පොතේ අංශක 90ට වඩා අඩුයි නම් ඒ කියන්නේ කෝණ එකක් අනිවාර්යෙන් අංශක 90ට වඩා කොම අඩුයි නම් එයා සුළු කෝණී වෙනවා. එක කෝණයක් 90ක් වෙනවා නම් එයා ඍජු කෝණී වෙනවා. එක කෝණයක් හරි 90ට වඩා වැඩි නම් අනිවාර්යෙන් මහා කෝණී වෙනවා නම් එක කෝණය 90ට වඩා වැඩි වෙන්නේ. අනිත් දෙන සුළු කෝණී වෙන්නේ. එතකොට මේකේ 80 70 30 තියෙන එහෙනම් මෙයා සුළු කෝණී ත්‍රිකෝණයක් වෙනවා. පාද අනුව ගත්තොත් මහා විෂම පාද ත්‍රිකෝණයක් වෙනවා. ඊට පස්සේ දෙවෙනි එකේ QPR ගත්තොත් කෝණ අනුව ගත්තොත් මෙයා ඍජු කෝණී. පාද අනුව ගත්තොත් විෂම පාදයක්. XYZ ගත්තොත් XYZ කෝණ අනුව ගත්තොත් එයා ඍජු කෝණී. පාද අනුව ගත්තොත් එයා සම ද්විපාද වෙන්නේ. මම හිතන්නේ මෙතන ඉලි කෑලි දෙකක්ද ඉලි කෑල්ලක්ද දන්නේ නැහැ තියෙන්නේ. එහෙම වුණොත් මෙතන ඉලි කෑලි එකක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. මෙතන 45 තියෙන්නේ. ඒතකොට මෙයා සමපාද සම ද්විපාද ත්‍රිකෝණයක් වඩපත් වෙනවා පාද අනුව ගත්තොත්. මෙයා මහා කෝණී. ඒතකොට පාද අනුව ගත්තොත් සම ද්විපාද ත්‍රිකෝණයක්. මෙයා දුවේ පුතේ කෝණ අනුව ගත්තොත් මහා කෝණී ත්‍රිකෝණයක්. පාද අනුව ගත්තොත් මෙයා විෂම පාද ත්‍රිකෝණයක්. මෙතනදී මෙන්න මෙයා ගත්තොත් ඍජු කෝණ ත්‍රිකෝණයක්. මෙයා ගත්තොත් සමපාද ත්‍රිකෝණයක් පාද අනුව ගත්තොත්. ඒතකොට පාද අනුව ගත්තොත් මෙයා සමපාද. මෙයා පාද අනුව ගත්තොත් විෂම පාද වෙන්නේ. මෙතන ඉලි කැලි දෙකයි මෙතන ඉලි කැලි එකක් වෙන්න ඕනේ. එතකොට මෙයා කෝණ අනුව ගත්තොත් ඍජු කෝණේ. මෙයා කෝණ අනුව ගත්තොත් සුළු කෝණේ. ඒ විදිහට තමයි අපේ කෝණ ටික සම්පූර්ණ වෙන්නේ. ඊළඟට ඔයාලා දන්නවා ත්‍රිකෝණයක් ගත්තොත් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ලැබුවොත් පුතේ අංශක 180ක් වෙනවා. එහෙනම් මේකේ සම්බන්ධතාවය ගොඩනගා ගමු. එහෙනම් මේ තුන් දෙනාගේ එකතුව අංශක 180. එහෙනම් y ධන 2යි y ධන 90. y ධන 2යි y ධන 90 සමානයි අංශක 180යි. 2යි y එකතු කරොත් 3යි y ධන 90 සමානයි අංශක 180යි. එතකොට දැන් ධන 90 අයින් කරන්න ඍණ 90ක් දාන්න. එහා පැත්තට ගියාම එතකොට 3යි y සමාන 180 ඍණ 90. එහෙනම් 3යි y සමානයි 90යි. දැන් දෙපැත්තම 3ෙන් බෙදන්න. එතකොට y සමානයි මට එනවා 30ක් කියලා අංශක. එතකොට මේකෙදි x යගේ සයන්න දැන් මේකේ 9 වසරේ නම් තියෙනවා මේ වගේ ගානක් ආවොත් සම්බන්ධතාවයක් 9 වසරේ. ඔයාලා 8 වසරේ හින්දා ඔයාලට මේ සම්බන්ධය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා අපි මෙහෙම යන් 120යි නම් මෙතන 60යි. හරිනේ. දැන් 70 60 එකතු කරොත් x එකතු කරොත් 180ට සමාන වෙනවා. එහෙනම් x ධන 70 ධන 60 සමාන 180යි. 70 60 එකතු කරන්න පුතේ. එතකොට x ධන 130 සමාන 180යි. දැන් 180 130 කඩු කරන්න. එතකොට x සමානයි 180 ඍණ 130 සමානයි 50යි. ඊළඟට චතුරස්‍රයක් තියෙන දේ පුතේ. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ එකතු අංශක 360යි. එහෙනම් x ධන x 2x ධන 90 ධන 60 සමානයි 360යි. දැන් 2x ධන 90යි 60යි එකතු කරොත් 150යි සමානයි 360යි.
දැන් 360යි 150යි අඩු කරන්නේ. එතකොට 2x සමානයි 360 ඍණ 150යි. එතකොට 360න් 150 ගියාම මට එනවා 210ක් කියලා. එතකොට 2x සමානයි 210යි. දැන් දෙපැත්තම දෙකෙන් බෙදන්න. එතකොට x සමානයි 105යි. හරි. ඊළඟට අපි හතරවෙනි ගානත් හදුවා. ඔන්න එහෙනම් පස්වෙනි ගාන. ඊට පස්සේ පස්වෙනි ගානේ තියෙන පුතේ ABC අගය කීයද කියලා අහන්නේ. ABC ඒ කියන්නේ මෙන්න මෙයා අහන්නේ. අපි ඔන්න මෙයාට x කියලා දාගමුකෝ. ඒතර මෙයා 70යි නම් පුතේ මෙයා 70යි. ඒ ප්‍රතිමුඛ කෝණ සමාන නිසා. දැන් තුන්දෙනාගේ එකතු අංශක 180යි. එහෙනම් x ධන 70 ධන 60 සමාන 180යි. x ධන 70යි 60යි එකතු කරොත් 130යි. ඔන්න 180 180 130ක් අඩු කරන්න. එතකොට x සමානයි 180 ඍණ 130යි 50යි. එහෙනම් ඔන්න ABC සමානයි අංශක 50යි. ඊළඟට x යගේ අහන්නේ. එහෙනම් මෙතන 110යි නම් මෙතන පුතේ 180ක් වෙන්න ඕනේ. එහෙනම් මෙයා 70යි. පුතේ මෙතන 120 එහෙනම් මෙතන 60යි. ආයෙත් අර වගේමනේ දෙන x සමානයි. අපි සුළු කරන්න ඕනෙත් නෑ. අර උත්තර ටිකමයි තියෙන්නේ. හරි දෙනනේ. එහෙනම් x සමානයි 50යි. ඊළඟට ABC අතර සම්බන්ධතාවයක් ලියන්නලු. බලන්න මෙතන B නම් මෙතනත් B. මෙතන C නම් මෙතනත් C. එතකොට තුන්දෙනාගේ එකතුව A ධන B ධන C සමානයි 180යි. මේ සම්බන්ධතාවය. ඊළඟට AB අහන්නේ මං හිතන්නේ මගින් චතුරස්‍රයේ අභ්‍යන්තර ඓක්‍ය සදා සම්බන්ධතාවයක් ලබා ගන්නලු. හරි. එතකොට A හොයාගන්න පුළුවන් අපිට B හොයාගන්න පුළුවන්. එහෙනම් A හොයාගමු දුවේ පුතේ. මේ ත්‍රිකෝණය ගත්තොත් මේ ත්‍රිකෝණයේ මේ තුන්දෙනාගේ එකතු අංශක 180යි. එහෙනම් A ධන 30 ධන 30. A ධන 30 ධන 30 සමාන 180යි. එතකොට 30යි 30යි එකතු කරොත් 60යි. එහෙනම් A ධන 60 සමාන 180යි. 180ෙන් 60ක් අඩු කරන්න. එතකොට A සමානයි මට එන 120යි කියලා. ඊළඟට B කීයද කියලා අහන්නේ. එතකොට B හොයාගන්න මෙතන මේ ත්‍රිකෝණය ගන්න. එතකොට B ධන 90 ධන 60. B ධන 60 ධන 90 සමානයි 180යි. එතකොට 60යි 90යි එකතු කරොත් 150යි. එතකොට B ධන 150 සමානයි 180යි. 180 150 කඩ කරොත් B සමානයි 180 ඍණ 150 සමානයි 30යි. ඔන්න B වලට උත්තරය ආවා අපිට. දැක්කනේ. එතකොට මෙතන මෙයා 120යි. හරි. දැන් එමගින් චතුරස්‍රයේ අභ්‍යන්තර ඓක්‍ය සදා සම්බන්ධතාවයක් ලබා ගන්න ඕනේ. ඉතින් අපි දන්න 360යි කියලා. ඉතින් අපි එකතු කරලා බලමු. හරි. එතකොට 120 ධන මෙතන පුතේ 30යි 30යි ඉන්නේ. එතකොට 60යි. ධන 90යි. ධන මෙතන 60යි 30යි ආය 90යි. ඉතින් දුවේ පුතේ 120යි 60යි එකතු කරොත් 180යි 180යි 90යි එකතු කරොත් 270යි 270යි 90යි එකතු කරොත් 360යි. ඔන්න එහෙනම් චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය සදා අපි සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තා. හරි. ඊට පස්සේ අපිට තියෙනවා 9 10. එතනින් අපිට මේකේ ප්‍රශ්න ටික අවසන් වෙනවා. ඔයාලට මගේ වේගය වැඩි වගේ පොඩ්ඩක් දැනෙයි. මේක ඔයාලට පන්තියක් නෙමෙයි. මම මේක ඩිස්කෂන් එකක්. මේක ඔයාලට ඕන වෙලාවක බලන්න මොනවාද YouTube එකට දාන්නේ. ඒ නිසා මොනවාද වේගය වැඩි වගේ නම් ටක් දාලා වීඩියෝ එක පෝස්ට් කරලා බලලා උත්තර ටික ලියා ගන්න. තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් මගෙන් අහන්න ආයි. හරි. දැන් දුවේ පුතේ x වලගේ අහන්නේ. දැන් මෙතන මෙයා 90යි මෙයා x. හරි. එතකොට මට මෙතන දැන් ත්‍රිකෝණයක් තියෙනවා පුතේ. ඒතර මෙතන මේ ත්‍රිකෝණය ගත්තොත් මම මෙයා හොයා ගන්න පුළුවන්. මම මෙතන y කියලා දා ගන්නම්කෝ. හරි. එතකොට 110 ධන 50 ධන y 180යි.
එහෙනම් ඔන්න y ධන 110 ධන 50 සමාන 180යි. y ධන 110 50 එකතු කරොත් 160 සමාන 180යි. y සමානයි 180 160 කඩ කරොත් 20යි. දැන් දුවේ පුතේ මට මෙතන 20යි කියලා ආවා. ඔන්න y සමානයි 20යි. මම මේ y කියන්නේ අතින් දාගත්තා. අපුදේ. දැන් ඔයාලා දන්නවා සරල රේඛාවක් මත පිරි බද්ධ කෝණවල එකතුව අංශක 180යි. එහෙනම් x ධන 20 ධන 100 x ධන 20 ධන 100 මේක අර එකපාරට හොයන්න බෑ. ඒකයි. ටිකක් අපි ජ්‍යාමිතිය ගත්තොත් එහෙනම් මේ ජ්‍යාමිතිය අපිට නොදන්නා පදයක් දාගෙන එහෙම හදන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට මෙතන 180යි. එතකොට x ධන 120 සමාන 180යි. 180ෙන් 120 කඩු කරන්න. එතකොට x සමානයි මට 60ක් කියලා එනවා. දැන් ඔන්න ABCD අගයන් ටික අහන්නේ මේකේ මුලින්ම මේ හොයා ගන්න පුළුවන් මේ ත්‍රිකෝණය ගත්තොත් මේ බලන්න මේ ත්‍රිකෝණය දැන් මෙහෙම ගොඩාක් මෙහෙම තිබ්බා කියලා බය වෙන්න එපා ඔයාලා. දැන් ওই ත්‍රිකෝණය ගත්තොත් ওই ත්‍රිකෝණේ මෙන්න මේ කෝණ තුන එකතු අංශක 180. එහෙනම් මොන බලන්නකො මම මෙතනින් හදන්නම් ඒ ගාන. A ධන 30 ධන 40 සමාන 180යි. දැන් A ධන 30යි 40 එකතු කරොත් 70 සමාන 180යි. දැන් 180ෙන් 70 කඩ කරන්නේ. ඒතකොට A සමාන 180 වලින් 70යි. ඒතකොට මට එනවා මෙතන 110යි කියලා. A කියන්නේ 110 දුවේ පුතේ. ඊට පස්සේ මේ ත්‍රිකෝණය ගත්තොත් මට B හොයා ගන්න පුළුවන්. ඒක මම මෙතනින් හදන්නම්. ඒතර B ධන 70 ධන 60. B ධන 70 ධන 60 සමානයි 180යි. ඒතර B ධන 70යි 60යි එකතු කරොත් 130යි සමාන 180යි. දැන් 180 130 කඩ බලන්න. ඒතර B සමාන 180 වරින 130. ඒතර මේක 50යි. B 50යි කියලා අපිට යනවා. අන්න B හොයාගත්තා. අපෙන් සීට් අහනවා එතන සීන්නේ මෙතන. ඔන්න සරල රේඛාවක් මත බෙහෙදි බද්ධ කෝණ එකතුව. එතකොට B දන්නවා දැන් 50යි කියලා 50 ධන 40 90යි. එහෙනම් එතන C ධන 50 ධන 40 සමාන 180යි. C ධන 50යි 40 එකතු කරොත් 90යි සමාන 180යි. දර C සමානයි 180න් 90 කඩු කරන්න 90යි. හරි. ඊට පස්සේ අවසානයේ D හොයාගන්න එතනක් තියෙන්නේ ඔන්න ඔහම සම්බන්ධයක්. දර මම ඒක හදන්නම් මෙතන D ධන බලන්න D ධන 60 සමාන 180යි. එතකොට 180න් 60 කඩු කරොත් D සමානයි පුතේ 120යි. ඔන්න අපේ ගණන් ටික අවසන් වෙනවා. ඔන්න ඔය විදිහට. එහෙනම් ඔයාලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඒතර මගේ මේ පළවෙනි වීඩියෝ සෙට් එක. ඒතර මම දිගටම මේ වගේ වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒතර ඔයාලා මේක යාළුවන්ට ෂෙයා කරන්න. ඒකට ෆිසිකල් ක්ලාස් යන කට්ටියට මේ තදාන රිවිෂන් එක තමයි මේ දාලා තියෙන්නේ. එතකොට හැමෝම එහෙනම් මේ මගේ channel එකට subscribe කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.